සමහි ඇතිවන කසන දද වර්ග, සොරයිසිස්, පොතු කබර තත්ත්ව සහ සම සුදුවන තත්ත්ව, විටිලිගෝ කියලා අපි හඳුන්වනවා. මේවත් සමහි බහුලව තියෙන රෝග තත්ත්වයන්. ඒ වගේම මේවා සම්බන්ධයෙන් නොයෙක් දුර්මත සමාජයේ පැතිරිලා තියෙනවා. උදාහරණයක් විදිහට මේවා නිට්ටාවට සනීප කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියලා දුර්මත පැවතිනවා. මේවා ජානමය පසුබිමක් සහිත ප්‍රදාහ තත්ත්ව ඉතා සාර්ථකව පාලනය කරන්න පුළුවන්. මේවට නවීන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නමුත් නිට්ටාවට සනීප කරනවා කියන එක දුර්මතයක්. යම් යම් මට්ටමින් ඒව නැවත හිස එසවෙන්න පුළුවන් රෝග තත්ත්ව. නමුත් නවීන ප්‍රතිකාර ක්‍රම වලින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ ප්‍රදාහ තත්ත්වයන් හුදෙක් සමේ තියෙන රෝග තත්ත්වයන් පමණක් නෙවෙයි, මේවා ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුත් තියෙන්න පුළුවන් රෝගියෙක්ට. උදාහරණයක් විදිහට අපි කියනවා මෙටබොලික් සින්ඩ්‍රෝම්, පරිවෘත්තීය ගැටලු තියෙන්න පුළුවන්. දීර්ඝකාලීනව ප්‍රදාහ රෝග තත්ත්ව පවතින රෝගීන්ට දියවැඩියාව, ස්ථූලතාවය වගේ. ඒ වගේම සමහර මානසික ගැටලු ඇති වෙන්න පුළුවන් මේ දීර්ඝකාලීනව පවතින ප්‍රදාහ තත්ත්වයන් එක්ක. එතකොට මේවා ගැන නිවැරදි අවබෝධයක් තිබීම ඉතා වැදගත්. ඕනම හැමේ ඇතිවන තත්ත්වයකට ෆාමසියෙන් ගිහිල්ලා පුස් වර්ගයකට ගාන ක්‍රීම් එකක් ගෙනල්ලා ගෑවට ඒක හරියන්නේ නැහැ.